සොනාල්ට සින්දු කියන්න උදව් කරන්නේ එයාගේ තාත්තා. තමා තුළ ඇති ගායන චමත්කාර අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සමත් ඔහු සතු ගායන හැකියාව දෙවියන්ගෙන් ඔහු ලද වරමක්. වැලි තල අතරේ හිමිහිට බසිනා වැලි තල අතරේ හිමිහිට බසිනා නිරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදුදා තිලෝ හිමි මොක්සුවලද මොහොතේ සමාධි භාවනා සමාධි භාවනා කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලේ දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී පාසල නම් රම් දෙව්ලේ දෙවියන් වන් ගුරු කැලගේ සිත දිනමින් පාසෙවනේ ශිල්ප ලබමතු දවසේ ලෝකය දකින්න එහි සැරිසරන්න එන්න මගේ මල්ලී. හොඳට කිව්වා දුව. දුව ලස්සන සින්දුවක් හොඳ සින්දුවක් තෝරගෙන තියෙනවා. කවුද දුන්නේ තෝරලා අම්ම තෝරලා දුන්නේ සින්දුව. ඒක තමයි හොඳ අම්මා කෙනෙක්. හොඳ සින්දුවක් තෝරලා දීලා තියෙනවා. ඔයා හොඳට ගායනා කළා. ඊළඟ පාර එනකොට ඊට වඩා හොඳ සින්දු ටිකක් පුරුදු වෙලා එන්න. හොඳට කිව්වා. හරි. එන්න. වටින් පහළ වයස් කණ්ඩේ මීළඟ තරඟකරු ඉන්නවා මාත් එක්ක. මම කියන බාන පුංචි මල්ලිගේ රවින්දු දිල්හාර දිසානායක. රවින්දු කොහේ ඉඳලාද ආවේ? නියමෙන් නෙවෙයි. පවුලේ කාටද ගීත ගායනා කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් අපි දෙන්නම පුළුවන්. පවුල මේකටලා පුංචි ගීතයක් ගායනා කරමුද? පුංචි කොටසක්. සඳ මඩලේ සිට තරු මඩලේ සිට දිවස් හෙලන පුතුනේ බලා ගන්න පුත අසනලක් දෙරනේ සාරකෙතේ අස්සනු පීදින්න හෙට උපදින පුතුටයි නුබේ පියාගේ දෑත රත්තරන් පුතුලද දෙව් පිහිටයි. හොඳයි. තවත් ඊටත් වඩා හොඳට කියන්න පුරුදු වෙන්න ඕනේ. තරගයක් නෙමෙයි. තව ලස්සනට කියන අය ඉඳීවිනේ. තව ඊට වඩා ලස්සනට කියන්න පුරුදු වෙන්න හොඳේ. හා එන්න. මට හිතෙනවා නම අහන්න නැතුව ලක්ෂ්මණය බ්ලැක් ඩයමන්ඩ් කියන්නේ. බ්ලැක් ඩයමන්ඩ් කළු දියමන්ති. කියන්න බාන ලස්සනට සින්දුව. අම්මලා දුගන්නේ පුතුන් හදන්ට පුතුන් රජුන් කෙරන්ට අම්මලා දුගන්නේ පුතුන් හදන්ට පුතුන් රජුන් කෙරන්ට බාලොලි ලොලි බාලොලි ලොලි. දැන් ලස්සනට කිව්වා. thank you වත් කියන්නේ. thank you. මේ
තවත් හොඳට පුරුදු වෙලා ලස්සනට තව කියන්න පුරුදු වෙන්න ඕනේ. හොඳට කියනවා. තවත් හොඳට කියන්න පුරුදු වෙන්න ඕනේ. ඉගෙන ගන්න සංගීතය. කවුද කියන්නේ? අම්මා. අම්මා කියලා තවත් හොඳට කියන්න පුරුදු වෙන්න ඕනේ. හොඳේ. පුංචි නංගී කියන අපිත් එක්ක එකතු වෙලා නංගියාගේ නම මොකද්ද? නිමාෂා ප්‍රවීණ මුතිෂානි පනාන්දු. ඔය ඉගෙන ගන්න පාසල මොකද්ද? සුජාතා බාලිකා මහාවිද්‍යාලය. ඔය මොකද්දද කියන්නේ මේ සින්දුව? කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි පියාපත් කොහේ කොතනින් කොහෙන්ද ගෙනෙන්නේ කියාපන් කුරුල්ලෝ නෙළුම් මල් නෙලාලා ගෙලේමන් පලන්දා කින්නලා විරූපෙන් බලන් ඉන්නවා දැන් හීන් බණ්ඩි ගොයමේ කිරානිල් රටාවේ. දැන් පුතා සින්දු කියනකොට වැනෙන්න එපා දෙපැත්තට. එතකොට හරියට එන්නේ නැහනේ හඬ. මයික් එකට කෙලින් කට තියලා කියන්න ඕනේ. ඒ අපි කියපු ඒ අඩුපාඩු හරි ගස්සගෙන කියන්න ඕනේ. තව ලස්සන සින්දු පුරුදු වෙන්න ඕනේ. යනකොට උඩින් දාලා තියෙන කෝට් එක කට දීලා යන්න බැරිද? බෑ. කියන්න බෑන ලස්සනට පුරුදු වෙලා ආපු සින්දුව ලස්සනට කියන්න. බෝමලුලේ මල් සුවඳත් පැත්තලි අම්මා පෙව්ගිරි සුවඳ ගලා යන්නේ සුපුරුදු නුනකට සිත හැදි කේදුරුසල්ලම්. දැන් ඔහොම කියලා බෑ. තව මේක තරංගයකට ඇවිල්ලා ඉන්නේ නිසා තව හොඳට කියන්න පුරුදු වෙලා ලස්සනටම කියන්න පුරුදු වෙලා අපි ඊළඟ පාර දාමු. හොඳේ? හරිද? ආවට බොහොම ස්තුතියි. ඊළඟ පාර දානව නේද? හොඳට පුරුදු වෙලා හැබැයි. දානවද? ආයි ඇප්ලයි කරනව නේද? ඊළඟ පාර. ෂුවර්ද? ජයග්‍රහණය පරාජය මේ දෙකම බොහොම සතුටින් බාර ගන්න සූදානම් මෙන්න මේ මූණ නම්. මොකද්ද කොහොමද හොඳ ඉනාවක ඉන්න මොකද්ද වගේ නම? කවීෂ. කොහෙන්ද ආවේ? අනුරාධපුර. කවීෂ මං හිතන්නේ පුංචි වයසේ පසු වෙන්නේ මේ වගේ තරඟයකට සහභාගී වුණු පළවෙනි අවස්ථාවද මේ? ඔව්. ඇයි මේ තරඟයට සහභාගී කරන්න හිතුවේ? යා සින්දුවට ආසයි තේමේකට එන්න ආසයි කියලා කිව්වොත් ඒකට ඉඳ ගෙනාව. ආසාව තිබුණාම මදි කියලා හිතෙන්නේ නැද්ද? දක්ෂතාවයත් ටිකක් ප්‍රමාණවත් පරිදි තිබුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? සින්දු කියනවා ඒක ඉතින් යාගේ දක්ෂතාවය තමයි ඉතින් ඒක. ආශාව දක්ෂතාවය මේ සියල්ලක්ම එකතු කරොත් තමයි ගමනක් යන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් ඇයි මේ තරඟාවලියට සම්බන්ධ කරන්න හිතුවේ අම්මා? ආසාවෙන් හැමදාම නරඹන මේ වැඩසටහන. ඒ නිසා ඒ ඉල්ලීමටම තමයි ඒක සම්බන්ධ කරන්න හිතුවේ. ජය වූ පරාජය සඳහා මුල් වෙන්නේ කෙනෙක් තුළ පවතින අදිෂ්ඨානයයි. තරඟයකට මුහුණ දීමේදී මෙම අදිෂ්ඨාන ශක්තිය බෙහෙවින්ම ප්‍රයෝජනවත්. ඒ තුළින් ඔබේ ගායනයේ නම තීන්දුව වන්නට ඉඩ නොදී ඔබේ අත්දැකීම් පන්නරයක් කරගෙන ඉදිරියටම යන්න. එයයි පුංචි ඔබ සතු අභියෝගය.